මේ තියෙන්නේ dry dock එකේ gate එක. දැන් ඒක close position එකේ තියෙන්නේ. ඔය වතුර එනවා නේද නිකන් ලිඳකින් වගේ දියැලකින් වගේ ගලාගෙන එන්නේ. ඔතනින් තමයි ඔය වගේ දෙපැත්තෙම දෙකක් තියෙනවා. ඉතින් ඔතනින් තමයි ෆ්ලඩ් කරන්නේ ඩොක් එක. මේ ප්‍රායක ඉවරනාට පස්සේ ඔතනින් පොඩ පොඩ වතුර අරිනවා. ඒකට ටික ටික තමයි ටැංක් එක පිරෙන්නේ. සාමාන්‍යයෙන් ඕනම නැවකට ඩොක් එකට ගියාම AC එක ඕනනේ accommodation එකට. AC එක රන් කරන්න නම් ඉතින් කූලින් ලයින් එකක් දෙන්න ඕන අපිට පිටින්. මොකද ඒ වතුර අපිට ගන්න බෑනේ. ඩ්‍රයි ඩොක් එකකදී කරන ප්‍රධානම ජොබ් එකක් තමයි water ballast tanks clean කරන එක. ඉතින් මේ තියෙන BWT කියන්නේ ballast water tank කියන එක. ඉතින් මේ ටැංක් එකට බහැලා මේ තියෙන සවුන්ඩින් ලයින් එක ටැංක් එකේ. ඉතින් ටැංකියට බහැලා මේ කට්ටිය ක්ලීන් කරන එක තමයි තියෙන්නේ. ඉතින් RA දාලා එන්ක්ලෝස් ස්පේස් පර්මිට් දාලා ඒ වගේ අවශ්‍ය ඩොකියුමන්ටේෂන් කරලා ඉවර වෙලා බ්ලෝ එක දාලා හොඳට වෙන්ටිලේට් කරලා ඉවරලා තමයි ටැංකියට බහින්නේ.